කාන්සාව කියලා තව මානසික රෝගයක් ඔයාලා අහලා ඇති. කාන්සාව කියලා. සමහර දරුවෝ ඉන්නවා යථාර්ථයක් නොවන දේ සමහරට රූපයාලට පේනවා. සමහර ශබ්ද ඇහෙනවා. හැබැයි ඇත්තට මෙහෙම හඬක් නැහැ. ඇත්තට මෙහෙම රූපයක් නැහැ. දැන් කාන්සාව කියලා කියන්නේ අසාමාන්‍ය බය. සමාජයේ ඉදිරියට යන්න බයයි. රැකියාවකට යන්න බයයි. සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න බයයි. විභාගයකට ඉදිරිපත් වෙන්න බයයි. කිසි පෞරුෂයක් නැහැ. හැම දෙයකම බය, සැකය. තමන් ගැන තමන්ට කිසිම ආත්ම විශ්වාසයක් නැහැ. වරදී හැම වෙලෙම තමන්ට වරදී කියලා හිතෙනවා. අසාමාන්‍ය සැකේ, බය, අභිමානයෙන් සමාජයේ ඉදිරියේ ඉන්න බැරිකම. මානසික රෝග. මනස රෝගී වුණ කෙනෙකුගේ ලක්ෂණ. ඊළඟට වෙලාවකට චූටි දෙයට ගොඩාක් සතුටු හිතෙනවා. ඉක්මනට එයාව සතුටු කරවන්න පුළුවන්. ඒ ක්ෂණයෙන්ම සතුටින් hina වෙලා තප්පරයක් යන්න කලින් එයාගේ හිත දුකෙන් පිරෙනවා. අධික සතුටටපත් වෙනවා. ඒ වේගෙම අධික දුකකටපත් වෙනවා. මානසිකව පීඩන තත්ත්වය. ඊළඟට මනස රෝගී වුණාට පස්සේ මානසික රෝගات එක්ක විවිධ දේවල් වලට ඇබ්බැහි වෙනවා. විවිධ දේවල් වලට මද්ද්‍රව්‍ය විතරක් නෙමෙයි. විවිධ දේවල් වලට මනුෂ්‍යයන් ඇබ්බැහි වෙනවා. දැන් සමාජයේ වැඩිපුරම අද වර්තමානයේ මද්ද්‍රව්‍ය වලටත් වඩා භයානක ඇබ්බැහි වීමක් තියෙනවා. ඒ ඇබ්බැහි වීම ඔයාලා ළඟමයි තියෙන්නේ. ජංගම දුරකථනයේ ස්මාර්ට්ෆෝන් එක නැතුව එක පැයක් ඔයාලට ඉන්න පුළුවන්. කොයිතරම් ඇබ්බැහියක්. ඒ වගේ සිදුවීම් ඔයාලට ඕන තරම් නැති. ඔයාලගේ සමාජයේ. ඉතින් ඒ වගේ මනස රෝගී වුණාට පස්සේ මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙනවා. මනසෙන් රෝගී මනසක හැටි ස්වභාවය. ඒ නිසා ඔය මම කිව්වේ බොහොම ටිකයි. මොකද මම මානසික වෛද්‍යවරියක් නෙමෙයි. මම මේ ධර්මයේ තුලින් මම ඔයාලට කිව්වේ මනස රෝගී වුණාට පස්සේ රෝගී මනසක තියෙන ලක්ෂණ බොහොම ස්වල්ප ප්‍රමාණයක් මම කිව්වේ.